ඔය වගේ සිදුවීමක් ගෙදරක වුණා නම් මොන වගේ දෙයක් සිදු වේවිද? නේ ස්වාමීන් වහන්සේ. දැන් හිතන්න මහත්තයා සාලේ ටීවී බල ඉන්නවා. කුස්සිය ඇතුලෙන් වීදුරුවක් බින්දිච්ච සද්දයක් ඇහෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මහත්තයා දැන් අර වීදුරුව කැඩීම නිමිති කරගෙන ඒ දරුවා අතින් හරි නෝනා අතින් හරි වෙච්ච වැරද්දත් එක්ක දැන් රණ්ඩු වෙලා ප්‍රශ්නයක් ඇති වෙන්නයි යන්නේ. නමුත් ධර්මයේ තනුව ස්වාමීන් වහන්සේ ඕක දකින්න ඕන මෙන්න මේ විදිහට. කොහොමද? ඔය පිගානක් බිඳුනා මොකක් හරි වීදුරු ශබ්දයක් අපිට ඇහුණානේ. එතකොට ඒ බිඳුනේ කොතනද? එතනයි. එතන තමයි බිඳුනේ. ඒ බිඳුණු තැන තමයි ශබ්දය හටගත්තේ. ඒ බිඳිච්ච තැන හටගත්ත ශබ්දය අපිට ඇහෙන්න නම් මොකද වෙන්න ඕන? එතන ඉඳලා හටගත්තේ ශබ්දය අපේ කනේ ඇවිල්ලා වදින්න ඕන, ගෝචර වෙන්න ඕන නේද? එතකොට කනේ අපි කියන එකට සෝත ප්‍රසාදී කියලා. කනේ ප්‍රසාද රූපය ඇවිල්ලා ඒ ශබ්දේ ගැටෙන්න ඕන. එහෙම නැතුව වෙන කොහෙන් හරි ඒ ශබ්දේ ගිහිල්ලා වැඩන්නේ අපේ කනේ තමයි වදින්න ඕන. එතකොට අපිට තීරණය කරන්න ඕන මෙන්න මේ ඇවිල්ලා කනට වැදිච්ච ශබ්දය මේ මොහොතේ සිදුවිච්ච එකක් නෙවෙයි. එහෙමයි. එහෙනම් මම දැන් මේ රණ්ඩු වෙන්න යන්නේ, මම මේ ගැටෙන්න යන්නේ මේ මොහොතේ සිදු වුණායයි සලකූ සිද්ධියක් වුණාට මම මේ ගැටෙන්න යන්නේ පරණ සිදුවීමකට. ඒ මොකද අතන හටගත්ත ශබ්දය එතන ඉඳලා මගේ කනට එන්න යම්කිසි කාලයක් ගත ඉතා ඉක්මනින් ඒක සිදු වුණාට ඒක පරණ සිදුවීමක්. පරණ සිදුවීමකට තමයි දැන් මම මේ ගැටෙන්න යන්නේ. ඒ නිසා ඉවසීමෙන් මම පොඩ්ඩක් ඉන්නවා. එහෙම නැති වුණොත් මම මේ කැඩිච්ච දෙයට දැන් රණ්ඩු කරන්න ගියොත් සමහරක් වෙලාවට මොකද වෙන්නේ? ගැටීමක් ඇති වෙලා ප්‍රශ්න ඇති වෙලා සමහරක් කරන ඕන මහත්ය අතර ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලක පෞල් ප්‍රශ්නයක් දක්වා දුර යන්න පුළුවන්. ඒ නිසා සිහිය පොදවා ගන්න ඕන. ඒ කැඩිච්ච තැන ඉඳලා මගේ කනට මේ ශබ්දයෙන් යම් කිසි කාලයක් ගත වෙනවා. හරියට කොයි වගේද ස්වාමීන් වහන්සේ? මෙන්න මේ ඉර වගේ. ස්වාමීන් වහන්සේලාට දැනෙනවද මේ ඉරවුව? එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ ඇස් දෙකෙන් මම දැන් මේ ඉරවුව දකිනවා කියලා. නමුත් සැබෑ යථාර්ථය නම් ස්වාමීන් වහන්සේ මේ හිරු එළිය කියන ආලෝකය පටන් ගන්නෙ මෙතන නෙවෙයි, හිරුගාව. හිරුගාව තමයි මේ ආලෝකේ හටගත්තේ. එහෙනම් ඒ හිරුගාව පටන් ගත්ත ආලෝකේ එතනින්දලා මෙතෙන්ට එන්න බොහෝ වෙලාවක් ගත වෙනවා. යම් කිසි කාලයක් ගත වෙනවා. එහෙනම් මේ හිරු එළිය කියලා අපි දකින්නේ සැබෑවටම මේ මොහොතේ හටගත්ත දෙයක් නෙවෙයි, පරණ දෙයක්.